චාලි ඔයා මෙතන ඉන්නවද? එතෙන්ට ආවා. ඔන්න පිළිමැලයක් එහෙම ගහගත්තා. දැන් එතන ඉඳන් එළි වෙනකම් මම ඉන්න තමයි ඈ. හෙලෝ ගයිස්, කොහොමද? මේ තියෙන්නේ අපේ ගෙදර ස්ලැබ් එක. ඊළඟ දවසේ එළි වෙනකම් මම තනියම ඉන්නවා මේ ස්ලැබ් එක උඩට වෙලා ඉවර වෙනකම් ඉන්න වීඩියෝ එක. ඔයාලට ඇහුණා හරි. අද මම ඉන්නේ මෙන්න මේ ස්ලැබ් එකේ කවුරුත් නැතුව ඊළඟ දවසේ එළි වෙනකම් ඉන්න තමයි හදන්නේ. හරිද? අපිට දැන් මේ වැඩේ කරන්න නම් අනිවාර්යයෙන්ම එළි වෙනකම් ආරක්ෂා වෙලා ඉන්න වෙනවනේ. ඒ හින්දා අපිට ඉස්සෙල්ලාම ඕන වෙන්නේ පොඩි ගෙයක්. එහෙම නැත්නම් ටෙන්ට් එකක්. ඉතින් අපි බලමු අපි මොකද්ද ඒකට ගන්න විසඳුම. ඉතින් මට ටෙන්ට් එකක් නම් හොයාගන්න බැරි වුණා මේ වීඩියෝ එකට. ඒ හින්දා මම හදාගත්තා මටම කියලා ටෙන්ට් එකක්. මේක මගේ ගානට වගේ දිගට තියෙනවා. ඉතින් මම කරන්න හිතන් ඉන්නේ මේ ඉටිකොලෙන් මේකේ වහලක් වගේ හදලා අපි අද රාට මේකේ තමයි ඉන්නේ යන්නේ. හරිද? අද අපි රෑ ගොඩක් චැලෙන්ජ් උත් කරනවා. අපි අද රාට රෑ 12ට හොල්මනුත් ගෙන්නමු. අපි චාලි එහෙම කරලා බලමු මේවා ඇත්තද කියලා. දැන් අපිට ඉස්සෙල්ලම අපි ඉන්න තැන හදාගන්න වෙනවා. මේගේ අපේ ෂෙල්ටර් එක තියාගෙන අපිට ඉන්න වෙනවා. ඉතින් අපි දැන් ඉස්සෙල්ලම මෙතන හොඳයි වගේ හිතෙනවා. මම ඔයාලට පෙන්නන්න. දැන් අපිට මෙතන අස් කරලා ඉස්සෙල්ලම අස් කරන්න තමයි තියෙන්නේ. අස් කරාට පස්සේ මේක මෙතනින් තියලා දැන් ඔයාලා දකින්න තාම සැකිලි විතරයි තිබ්බේ. දැන් අපිට අර තිබ්බේ ඉටිකොලේ මේකට හයි කරන්න වෙනවා. මොකද මේ දවස්වල වහිනවා අනිත් එක මේ දවස්වල ගොඩක් හුළඟ වැඩි වෙසක් කාලේ නිසා අපිට ගොඩක් නෙට් එකක් ඕන වෙයිද නැහැ. ඒක අපි බලමු ඉස්සරහට. හරිද? මදුරු කොයිල් එකකින් ගේමක් ගහ ගන්න පුළුවන් වෙයි. ඉතින් දැන් අපිට සිද්ධ වෙනවා අර පිටිපස්සෙන් පේන එකේ වහලක් ගහලා අපි ඉන්න තැන හොඳට අස් කරලා එතෙන්ට ගෙනල්ලා මේක තියාගෙන ගානට හදා ගන්න. හරිද? දැන් මම ඔයාලට පෙන්නන්න ඒක කොහොමද අපි කරන්න යන්නේ කියලා. ඉතින්ලම අපි මේක බලාගමු. ගොඩක් දිග ඉස්කොලයක් තමයි ගත්තේ. අගඩේ කරගමු. උලඟ පුත් කරන්න බෑ. ඒ තරමට උලඟ වලට පේන්නේ නැති. ඉතිකොලේ එහා මෙහා යනවා. ඉටිකොලේ අපි මගක් වෙනකම් පලාගත්තා. අපි බලමු දැන් මේක අපිට ගැලපෙන සයිස් එකට තියනවාද කියලා ඉස්සරලා. අපිට මොකද මේක තෙමෙන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ. අනිත් එක රෑ ඉන්න හින්දා හත්තුන්ට ඇතුල් වෙන්නත් බැරි වෙන්නේ අපි මේක කොහමද හදාගන්නේ. හරිද? ඉතින් මම ඉස්සෙල්ලා පලාගමු. ඊට පස්සේ හදාගමු මේක කොහොමද. මේ බලන්නෝ තියෙන හුළඟ. ඉතින් මාර්ගයමත් දෙන්න වේවා අපිට මේක හදන්න. දැනටමත් ගොඩක් වෙලා ගියා මේ පොට හදාගන්නත්. හරි ගයිස්, දැන් ඔයාලට පේනවා ඇති අවස් වෙලා තියෙන්නේ. හරිද? දැන් මෙන්න දැන් තමයි මම අපේ ෂෙල්ටර් එක හදලා ඕන කරන බඩු උඩ තරන් ආවේ. හරියටම අපි 6:45ට මෙතෙන්ට එනවා. එතනින් එහාට හෙට උදේ එළි වෙනකම්ම මම යන්නේ නැහැ. අපිට කෑමත් අපි කෑම නම් ඉල්ලගමු ගෙදරින්ම. ඒක අවුලක් නැහැ. අද රෑ මොනවා වෙයිද දන්නේ නැහැ. අපි අද රෑ 12ට චාලි කරලා බලමු. මේවා ඇත්තද මේවා වෙනවද කියලා. අපි ගෙදර හොල්මන් ඉන්නවා කියලා අපි බලමු. හරිද? දැන් මම ඔයාලට පෙන්නන්න මම හදපු ෂෙල්ටර් එක. මේ තියෙන්නේ මං හදපු ගෙදර. දැන් මම ඔයාලට ඒක ඇතුළ පෙන්නන්න කොහොමද හදලා තියෙන්නේ කියලා. හරිද? ඔන්න බලාගන්න. අද මම රෑ එළි වෙනකම් මෙතන තමයි ඉන්නේ යන්නේ. හරිද? එහෙනම් ඔන්න පෙන්නන්නම් මම ඔයාලට. යාළුවනේ ඉතින් මෙන්න බලාගන්න. මේක තමයි මං හදපු ෂෙල්ටර් එක. මේක හදන්න ගොඩක් වෙලා ගියා. ඕනනම් මං කලින් මේක සැකිල්ල පෙන්නුවානේ. ඔන්න පොඩක් බලාගන්න. මං අද රෑ ඉන්න හදාගත්ත තැන කොහොමද කියලා. එතනින් වහලා තියෙන්නේ. නෑ මේ තියෙන අනිත් පැත්ත. හරිද? ඔලක් නෑ. සැප පහසු අඩුයි ගොඩක්. නිකන් අපිට ඉන්න ඇඳක් වගේ එකක් ඇතුලේ හැදුවා එච්චරයි. හරි. ඔයාලට මම ඇතුළ පෙන්නන්නම්. මේ තියෙන ඇතුළ කොට්ටයක් දාලා අපිට ඉන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඇතුළ මේක මං ගාඩන්ට වගේ දිගයි. හරිද? බලාගන්න. හරි ගයිස්, කොහමද දැන් වෙලාව 7:00යි. හරියටම 7:00යි. මම දැන් එතෙන්ට ආවා. පිළිමැලයක් එහෙම ගහගත්තා. දැන් එතන ඉඳන් එළි වෙනකම් මම ඉන්න තමයි ඈ. ගොඩක් අමාරුයි. ඔයගොල්ලෝ පේන ඇති ගිනිමැල පවන් නිවෙනවා. ඒ තරම් හුළඟද. හරිද? මදුරු එක්කත් නැහැ. උම්පවා ගහගෙන යනවා. මොකද ඒ තරම් හුළඟ. ඔයාලට පේනවා ඇති. හරිද? මාර හුළඟක් තියෙන්නේ. ඕලන්නේ නැහැ. අද මං ගාව එක ටෝච් එකකුයි තව පොඩි ලයිට් එකකුයි තමයි තියෙන්නේ. තව ගිනිමැලයකුයි වතුර බෝතලයකුයි ගිනි පෙට්ටියකුයි මදුරු කොයිලුත් තියෙනවා ඕන්න. ඔය ටික තමයි තියෙන්නේ. මම ඔයාලට පෙන්නුවා මං හදලා ඉන්නේ කොහෙද කියලා. මගේ ගෙදර ඔයාලට මම පෙන්නුවානේ. හරි. එහෙම තමයි යන්නේ අද වැඩි. අපි ඉස්සරහට හොල්මන් ගේම්ස් කරලා බලමු. අපි අද කොහොම හරි එළි වෙනකම් මෙතන ඉන්න තමයි යන්නේ.
කොහොම හරි මම ඉන්න තමයි අයිඩියා එක මේක. අපි කොහොම හරි ගිනි මැලේ තත්තු කරගමු නිවෙන්න නැති. මොකද ගිනි මැලේ නිවුනොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද එළිය ඕනේ. රෝච් පරිස්සම් කරගන්න ඕනේ. හරි. කොහොම තමයි අද වැඩේ වෙන්නේ. ඔයාලා මෙච්චර වෙලා බලන් හිටියනම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. කමෙන්ට් එකක් අනිවාර්යෙන්ම දාන්න. වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තව මේ වගේ ඉස්සරහට වීඩියෝ ගොඩක් මම දාන්න හිතන් ඉන්න. ඉතින් අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට මේ වගේ සුපිරි ෆන් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ඒකට. හරි. එහෙම තමයි වැඩේ වෙන්නේ. මම ඊමේලේ නම් හදාගත්තා. මේ හරිය පොඩක් සුද්ධ කරගෙන තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. පොඩි බයකුත් තියෙනවා අවුලක් නැහැ ඒක නම්. අපිට මම වලට කලින් මගේ ඉස්සරට එක පෙන්වන්නේ. මම තව පොඩකින් ආපහු පෙන්නන්නම්. අපි ඒක තමයි අද ඒකට ඉන්නේ. එහෙම තමයි වැඩේ වෙන්නේ. හරිද? මේ කිරිබලේ සමහර විට නිවෙන්න පුළුවන් මොකද මේ බාර හුලඟක් තියෙන්නේ. හරිද? මාරම හුලඟක් තියෙන්නේ. මාරම කූල්. ඉතින් ෆෑන් නම් ඕනෙවත් නැත්තරම් ඒ තරමට කූල් මේකද. හරිද? ඔයාලා මොකද කරන්නේ දැන්? මේක බලන්න අනිවාර්යෙන්ම ෆෝන් එකේ. අනිවාර්යෙන්ම මතකද සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි දිගටම මේ වගේ වීඩියෝ වලින් හම්බ අදවත් නෑ ගයිස්. හරිද? තරුවක්වත් පේන්නේ නෑ. මම ඔයාලට සාහස පෙන්නන්නම්. ඒක තරුවක්වත් අපිට පේන්නේ නෑ. මාර විදියට උඩ කරුවලයි. හරිද? මාර විදියට උඩ කරුවලයි. හැනටම කරුවලයි. ඒලක් නෑ. අපිට ගිනි මැලයක් තියෙන හින්දා වැඩි සීතලකුත් නෑ. එළියත් හම්බ වෙනවා කිසි ප්‍රශ්නයක් නැතුව. මම ෆෝන් එකේ ෆ්ලෑෂ් ලයිට් එකෙන් තමයි එළියට වීඩියෝ ගන්නේ. වවුල් කෑ ගන්න සද්දද කොහෙද ඇහෙනවා. ඒක නම් අවුලක් නැති. හෙට උදේ 6 වෙනකම් කොහොම හරි අපි ඉමු. ඒක තමයි චැලෙන්ජ් එක. වල මේ වෙනත් ගිනි මැලේ පාව නිවෙනවා. ඒ තරමට හුලඟ හමනවා මෙතන. ඉස්සරටම හුලඟ තියෙනවා. දැන් මම ඔයාලට අපේ ඉස්සරහට එක පොඩ්ඩක් පෙන්නන්නම්. වටේ මම පෙන්නන්නම්. අහසක් පෙන්නන්නම්. හරි ඔන්න බලාගන්න අපේ ෂෙල්ටර් එක. අපි මේකේ තමයි අද ඉන්නේ. ඔන්න බලාගන්න. ඕලක් නැහැ අතරින් කොට්ටයක් දාගත්තා. එන්න ලෑලි දෙකක් දාලා තියෙන්නේ. ලෑලි දෙක තමයි ඉන්නේ. ඊට උඩින් ඊට ටිකක් දාලා තියෙන්නේ. ඕලක් නැහැ අපිට බෙඩ් ෂීට් එකක් ඕන වෙයි. ගාන්න මේ මාර හුලඟක් තියෙන්නේ මේ බලන්න. මාරම හුලඟක් තියෙන්නේ. අපි ඉතින් අද තනියම ඉන්න තමයි යන්නේ. ඉතින් මම අර කලින් හිටපු තැන මෙන්න මේ වගේ පොඩි ලයිට් එකක් තියෙනවා. තව ටෝච් එකක් තියෙනවා. වතුර බෝතලයක් ඉල්ලගත්තා. තව ඔන්න අපිට මధుර කොයිල් කීපෙකුත් තියෙනවා. අවුලක් නැහැ. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකද මේ ගිනි මැලේ ගාවමයි මේක තියෙන්නේ. මේක හදලා තියෙන ඉටකොළ වලින් නිසා ගිලි පුළිඟුවක් හරි ආවොත් අනිවාර්යයෙන්ම ගිනි ගන්න ඉඩ තියෙනවා. හදිස්සියෙන් හරි නිදාගෙන ඉඳි ගිනි ගත්තොත් එහෙම පිච්චිලා මැරෙන්න තමයි වෙන්නේ. හරිද? මේ වගේ වැඩ කරන්නේ. ඉතින් ඒක තමයි පොඩි පොඩි ආදානම් තත්යකට තියෙන්නේ. අපි ඒක අවුලක් නැහැ. තව පොඩ්ඩක් එහාට ගමු ෂෙල්ටර් එක. ඒක නම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. කොහොම තමයි වීඩියෝ එක වෙන්නේ. මම ඔයාලට අහස පෙන්නන්නම්. හරිද? බලන්න එක තරුවක්වත් නැහැ. අඩුම තරමේ හඳවත් නැහැ. හරිද? මාර කරුවලයි ලයිට් එකක් නැති වුණොත් ඉතින් කළුවරේම තමයි ඉන්න වෙන්නේ. එච්චරට කළුවරයි. හරිද? එච්චරට කළුවරයි. මෙන්න බලන්න වටේට ඉතින් අපේ ගෙදර පේන විදිය ගයිස් එළිය නැති විදිය ඔන්න යාළුවෙක් ඇවිල්ලා දන්නවත් දන්නේ නැහැ කවුද කියලා කණාමෙදිරේක් ඇවිල්ලා දිනා උගේ එළියෙන්වත් ඉමු ඉතින් අපේ පේන විදිය ඇතුල් වෙන තැන අපි නිදාගද්දි මේකත් වහමු අවුලක් නැහැ වහන්න ඉතකොලයක් වාගෙන වහන්න තියෙන්නේ කොහොම තමයි වැඩේ වෙන්නේ දිගටම බලාගෙන ඉන්න රැවෙත් තමයි සුපිරි මාතල් තියෙන්නේ ඉතින් බලමු චාලි ගේම් එක කරලා ඒවට බඩු තියෙනවා මං ගාව ඒව කරලා බලමු අපිට රෑ මොනවා වෙයිද කියලා මේ හරි ගසුත් නෑ මොකද හුලං හමන හින්දා මොනවා හරි පොල් ගෙඩියක්වත් වැටුනොත් පොල් ගහක් තියෙනවා මේ ළඟම ඒක නම් අවුලක් නැහැ මෙහෙම තමයි වැඩේ වෙන්නේ අද හරිද අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න මොකක් හරි අදහසක් ඔයාලා කමෙන්ට් එකක් දාන්න හරි මෙතන තමයි මම ඉන්නේ මෙතන ටික වෙලාවක් ඉඳලා
ටිකකින් ඇතුළට ගිහිල්ලා පොඩක් නිදාගමු. එතකන් අවුලක් නැහැ. කවුරුත් නැහැ ඔයාලා දකින්න තනියම තමයි ඉන්නේ. ඉන්නදට නිවිගෙන ඉන්නේ. ඔයාලට පේන්නේ. ගයිස් ඉන්න රෙකෝඩ් එක නෝනාවේ. ඔයාලා නැහැ ගන්න. සෙල්ට එක පිම්බෙලා ඒ තරම් උලඟ ඔයාලට මං කියන එක ඇහෙනවද දන්නේ නැහැ. ඒ තරම් අම්මෝ මොකක් හරි වැදුනා නේද? හරියන්නේ නැහැ අපිට ෂෙල්ටර් එක පොඩ්ඩක් එහා මෙහා කරගන්න වෙනවා. අපි ෂෙල්ටර් එක පොඩ්ඩක් එහාට කරගමු. හරි. හරියන්නේ නැහැ. ගිනි පුළිඟු වෙනවා මාර විදියට. හරි අපි පොඩ්ඩක් එහාට ගත්තා. ඒ තවුල් වගේ තමයි. පොඩ්ඩක් එහාට ගමු පොඩ්ඩක් ඉන්න. හරි දැන් නම් ඉන්ටරින් වැඩි ප්‍රශ්නයක් නැති වෙයි. අපි හිතමු එහෙම. හරි දැන් ඔන්න 9:00 විතර වෙලා තියෙන්නේ. මම ඔයාලට වෙලාව පෙන්නන්න. දැන් මොන්න මට ගෙදරින් කෑම එක ලැබුණා. දැන් අපි මේක කමු. කාලා ඉතුරු වැඩ ටික පටන් ගමු. ඔලක් නෑ. පොඩි කෑම එකක් තමයි තියෙන්නේ නම්. ප්‍රශ්නයක් නෑ. මේ මාත් ලැබිච්ච හොඳයි. අර මං ගෙදරින් එළියෙන් ගියොත් ඒ නිසා මේ මහරි අවුලක් නෑ. හරිද? බාන හුලන් සද්ද දෙකක් ඇහෙනවා නේද? සද්දයක් වුණ මොකක් කරි? අනේ නන්දා. දැන් නම් හුලක වැඩි වෙලා ඒක මාර විදියට. ගොඩක් මොකද හරියන අපි කාලා හන්දමු. හරි ගයිස් කොහොමද දැන් මම කෑවට පස්සේ මෙතන ඉඳලා මට නිින්ද ගියා. දැන් ටිකකට කලින් මම එලාම් එක තියලා තමයි නිදාගත්තේ 12ට. මොකද මම කිව්වනේ චාලි ගේම් එක කරනවා කියලාද. ඉතින් හරියට දැන් වෙලාව 11:58යි. දැන් කරලා බලමු චාලි ගේම් එක. හරියට මම ඔයාලට දැන් වෙලාවත් පෙන්නන්නම්. මේක ගන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. හරි ඔයාලා දකින්නේ මට වෙන විදිහක් නෑ මේ වෙලාව පෙන්වන්න. මොකද මං ගාව එක බෝඩ් එකයි තියෙන්නේ. ඔයාලට ඉන්දේ එක පෙන්වන්න අමාරුයි. මම තව පෙන්වන්නම්. මගේ ගෙදරක් පොඩ්ඩක් ඇවිල්ලා හොලගේ පවර් එකට මේ වෙද්දි ඔයාලට මම එක පොඩ්ඩක් පෙන්වන්නම්. එක තැනක ඉටි කොලයක් ගැලවිලාම ගිහිල්ලා බලන්න ඉන්න මම පෙන්වන්නම්. දැන් අපි චාලි ගේම් එක කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරිද? බලන්න ගයිස්. ඔන්න දැන් නැගිට්ටා මම දැක්කේ අපේ මේක ගිහිල්ලා තියෙනවා. අපේ කොලේ ගැලවිලාම ගිහිල්ලා මෙන්න මේ ගන්න මේ හරිය නිදිලා ගැලවිලාම ගිහිල්ලා තියෙනවා. මොකද ඒ තරම් හුළඟ. මොකද මේ දවස්වල වෙසක් දවස් නිසා තමයි මේ හුළඟ මෙච්චර. කොටල් පේනවද? නෑ. හරි දැන් අපි චාරි කරලා බලමු මොකද වෙන්නේ කියලා. හරිද? ගයිස් ඔන්න ඔයාලට පේනවා ඇති සම්පූර්ණම රැවිලා තියෙන්නේ. තාමත් හඳවත් නැහැ. හරිද? තාම හඳවත් නැහැ. අර හරිය ගෙදරක පොඩි ලයිට් එකක් තියෙනවා එච්චරයි. නේ යකෙක් ඉන්නවා. තව ඔන්න මේ හරිය මේ තියෙන්නේ ගිනි මෙලෙත් හොඳටම නිවිලා මෙන් බලන්න. ගිනි මෙලෙත් නිවිලා ගිහින් දැන් අපි චාලි ගේම් එක කරමු. ඔන්න මම ඔයාලට පොඩ්ඩක් ෆ්ලෑෂර් එක ඔෆ් කරලා පෙන්නන්න කොහොමද කියලා. හරිද? ඔන්න පේනවා නේද ෆ්ලෑෂර් එක ඔෆ් කරාම සම්පූර්ණයෙන්ම නර හරිය අර ගයක් තියෙනවා. එච්චරයි. මේ පැත්තම කළුවරයි. ඔයාලට පේනවා ඇති මේ ෂෙල්ටර් එකවත් පේන්නේ නැහැ. කොහොම එහෙමයි. හරිද? මම ආපහු ෆ්ලෑෂර් එක දාගන්න. මම ෆ්ලෑෂර් එක ඔන් කරා. හරි. දැන් අපි බලමු චාර්ජ් කරන්න. මම කලින්ම කොලයක් ගන්නලා තියාගත්ත වැඩේට. අපි බලමු වැඩේ කරලා මොකද වෙන්නේ කියලා. හරි ගයිස් දැන් ඔන්න මම කොලේකුයි පෑන් දෙකකුයි අරන් තියෙන්නේ. ඉතින් අපි අඳගමු චාර්ජ් එක.
හරි ඔන්න ඇදගෙන තියෙන්නේ කියලා තියෙන්නේ පේනවද දන්නේ කැමරාවට හරි දැන් අපි තියාගමු මේක ගානට දැන් දෙක හිටින්නේ නැහැ හරියන්නේ නැහැ වගේ පොඩ්ඩක් ඉන්න බෑ ඔලේ හුලඟ යනවා guys හුලඟට අපි ඉන්න හුලඟ යන්න තියෙන පොඩ්ඩක් තියාගමු ඉස්සෙල්ලාම හරි ඔන්න මම ෆෑන් කොහම හරි තියාගත්තා ඒත් හරියටම තියාගන්න අමාරුයි මොකද මෙතන මාරු හුලඟක් තියෙදි ෆෑන් දෙක ටිකක් අවුල් යනවා මම දැන් ෆ්ලෑෂර් ලයිට් එකයි සේරම නිවලා තියෙන්නේ පොඩි ටෝච් එකක් විතරයි ගහලා තියෙන්නේ මොකද ඔයාලට පේන්නවනේ මොකද්ද මේ රිසල්ට් එක කියලා හරි දැන් අපි කියලා බලමු මොකද්ද ඉස්සරහට වෙන්නේ කියලා හරිද චාලි ඔයා මෙතන ඉන්නවද චාලි ඔයා මෙතන ඉන්නවද ඔයා ඉන්නවා නම් මට පොඩි සංඥාවක් දෙන්න චාලි ඔයා මෙතන ඉන්නවද චාලි මම අපවනවා ඔයා මෙතන ඉන්නවද චාලි යාළුවනේ වැඩ නැහැ වගේ මේක නම් හරියන්නේ නැති වෙයි අපි තව එකපාරක් try කරලා බලමු මේක ඇත්තද කියලා චාලි ඔයා මෙතන ඉන්නවද චාලි ඔයා මෙතන ඉන්නවද චාලි ඔයා මෙතන ඉන්නවද නෑ වගේ guys වැඩ නෑ වගේ ඉතින් මේක බොරුවක් මේක වැඩක් නෑ මේකෙදි මම නම් හිතන්නේ නැහැ මොනවක් අහුවෙනවා කියලා කොහොම හරි මට අහුුනේ නැහැ මම හිතන්නේ නැහැ මේකත් කියලා ඉතින් මේක බොරු guys අපි චාලි කරලා බැලුවා ඒක වැඩ කරේ නෑ ඒක සවුත් ඒක හරි ගියේ නෑ ඉතින් උලක් නෑ මේ හොල්මන් නැතුව ඇති මේ හරිය ඒ හින්දා වෙන්න ඇති ඉතින් මම ඔන්න අපේ යාළ 12ට මම චාලි ගේම් එකක් කරා තව පැය 6ක් වගේ පොඩි වෙලාවක් තමයි තියෙන්නේ එළි වෙන්න ඉතින් අපි ඒ ටිකත් මේ වෙන කුෂාර මේ ඉඳලා චැලෙන්ජ් එක හෙට වින් කරමු කොහොම හරි සුපර් එක්ස්පීරියන්ස් යන්නේ නේද මාර හුලඟක් තාමත් තියෙන්නේ ඔයගොල්ලෝ දකින්නදී මගේ කුඩාරම ඉගලක් තිබ්බා ඉතින් ඒ තරමට හුලඟ ඒ ඉටිකොලේ කඩාගෙන යන තරම් හුලඟ ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ තරමටම හුලඟ ඔවුලක් නෑ ඒක අපි කොහොම හරි හෙට එළි වෙනකන් ඉමු අපි දැන් කුඩාරම හදාගෙන ඉදාගමු එහෙනම් guys දැන් 12:20 විතර වෙලා තියෙන්නේ දැන් මම නිදාගන්න යන්නේ ආපහු අපේ සෙල් එකත් ආපහු හදාගත්ත ඉරිච්ච තැන් ඉතින් හොඳට හදාගත්ත මේ සෙරේ කැඩෙන්නේ නැති වේ උදේ වෙද්දි අපි දැන් නිදාගන්න තමයි යන්නේ එහෙනම් හෙට උදේට හම්බෙමු වීඩියෝ එකේ guys කොහමද ඉතින් අපේ චැලෙන්ජ් එක ඉවරයි දැන් තමයි මම නැගිට්ටේ දැන් නම් වෙලාව 6:04 විතර කිව්වි මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම් මම ඊයේ රෑ හිටපු තැනට වෙලා තියෙන දේ හරිද මාර මේ හුලඟට වෙලා තියෙන දේ මම පෙන්නන්නම් ඔයාලට පොඩ්ඩක් ඉන්න මෙන්න බලන්න guys වෙලා තියෙන දේ සම්පූර්ණයෙන්ම හුලඟට ඉරලා ගිහිල්ලා තුලත් එක්ක